යෝ බොයිස් ඇන් ගර්ල්ස් ඉතින් මොකෝ වෙන්නේ ඉතින් ඔන්න මචං අපි අද අරන් ආවේ මොකක්ද දන්නවද අද අරන් ආව මචං ඉස්සරහට එන්න තියෙන සුපිරිම ඉවෙන්ට් සෙට් එකක් හරිද ඉතින් ඉවෙන්ට් මචං දැන් රිටර්න් කරනවා ඉවරයක් නැහැ නේ ඉතින් ඒක නිසා මචං ඔන්න ඉස්සරහට එන්න තියෙනවා පොඩි ඉවෙන්ට් සෙට් එකක්ම ඉතින් ඒ ටික තමයි මචං අද අරන් ආවේ හරිද ඉතින් අපි බලමු මොනවද එන්න තියෙන්නේ මොනවද එන්නේ නැත්තේ කියලා ඉතින් මචං වීඩියෝ එකට යන්න කලින් ඉල්ලන්නේ මචං subscribe කරපන් මස් කන්නේ මන් තෝගේ නැත්තම් මම subscribe පාරක් දාපන් හරිද ඉතින් subscribe පාරක් දාලා පොඩ support එකක් දීපන් මම නැත්තම් උඹලා gate 2 ගාව දැන් ඉන්නේ ඉතින් ඒක නිසා පොඩි support එකක් දීපන් අනිවාර්යයෙන්ම කොල්ල set එක ඉතින් එහෙනම් boys වැඩි කතා ඕනේ අපි යමු වීඩියෝ එකට හරි කොල්ලනේ ඔන්න ඉතින් අපිට එන්න තියෙනවා බොයිස් ෆුට්බෝල් ෂර්ට් එක. හරිද? ඉතින් නිල් පාට එකක් සෙට් වෙනවා මචං ඒක සුපිරියක් ඈ. ඉතින් ඔන්න සෙට් එකම එන්න තියෙනවා පරණ ඒවා ඔක්කොම ටික මචං ෆුට්බෝල් කිට් එක මේ පාර රිටර්න් කරනවා. ඉතින් ඔන්න රතු එකක් පේනවා මට සිරි වෙන ගැම්මක් තියෙන ඉතින් ගැම්මක් තමයි කොල්ලනේ ඔන්න ගන්නවා නම් මචං ජෙම් ටික රෙඩි කරගෙන තියාගන්න ඉතින් මම ඩේට් එකත් ඔයාලට කියන්නම් මේක. ඉතින් මචං පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේක කියන විදිහටම ඩේට් එක මචං පොඩ්ඩක් එහා මෙහා වෙන්න පුළුවන්. හැබැයි මචං ඒ කිට්ටු වෙලා එනවා. හරිද? ඉතින් ෆුට්බෝල් ෂර්ට් එක මචං 9 වෙනි ඇනිවර්සරි එකට තමයි ඔන්න අපිට එන්න තියෙන්නේ. ඉතින් මචං ඒත් එක්කම මෙන්න මේ ගෲප් ඉමෝට් එක අපිට එන්න තියෙනවා. ඉතින් ඒකත් සුපිරියක් කොල්ලනේ. ඔය ෆුට්බෝල් වර්ෂන් එකේම තමයි ඉතින් ඒකත් ෆුට්බෝල් කිට් එකත් එක්කම ඒ ඉවෙන්ට් සෙට් එකේම තමයි මේකත් එන්න තියෙන්නේ. ඉතින් එන්න ඒකත් සුපිරියක් වේවි අපේ කොල්ලොන්ට. ඉතින් මේක ජූනි 12 තමයි මචං එන්න තියෙන්නේ. පොඩ්ඩක් එහා මෙහා වෙන්න පුළුවන් ඒව ගණන් ගන්න එපා මචං. ඉතින් ඔන්න ගන්න කට්ටිය ජෙම් ටික රෙඩි කරගන්න. ඉතින් ඒකත් සුපිරියක් වෙයි කියලා මම කොල්ලොන්ට හිතනවා අනිවාර්යෙන්ම. ඉතින් අපිට ඒත් එක්කම එන්න තියෙනවා බොයිස් ඇනිමේෂන් එකක්. හරිද? ඉතින් ඔන්න පේනවනේ ඒකත් ෆුට්බෝල් සීන් එකේ තමයි ඇනිමේෂන් එකත් එන්න තියෙන්නේ. ඉතින් බලා ගන්න පුළුවන් සුපිරියක්ම තමයි ඈ. අම්මට සිරි වෙන ගැම්මක් තියෙන. ඉතින් ඔන්න ගන්නව නම් රෙඩි වෙන්න. මේක එනවා මචං ජූනි 8 වෙනිදා. හරිද? ඉතින් ඔන්න ජූනි 8 වෙනිදා තමයි මේක එන්න තියෙන්නේ. ඉතින් ඔන්න කොල්ලනේ ගන්නවා නම් සෙට් වෙන්න අනිවාර්යයෙන්ම ජෙම් ටික රෙඩි කරගන්න. ඉතින් විනාශ කරන්න එපා. ඔන්න ලූට් බොක්ස් එකකුත් ඉතින් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒකත් ඉතින් අපිට එන්න තියෙනවා. ඉතින් මචං ওই ඉවෙන්ට් සෙට් එක එන්නේ එක පිට මචං. හරිද? ෆුට්බෝල් සීන් එකේ ඉවෙන්ට් සෙට් එක අපිට එක පිට එන්න තියෙන්නේ. ඉතින් ඔන්න ඔය පේනවනේ පින්ක් බන්ඩල් එකත් එන්න තියෙනවා අපිට. ඉතින් ඒකත් සුපිරියක් කොල්ලනේ. ඒත් එක්කම අලුත් ෆුට්බෝල් කිට් එක එන්න තියෙනවා. 9 ඉලක්කම තමයි ඉතින් එන්න තියෙන්නේ. ඉතින් ඒකත් සුපිරියක් කොල්ලොන්ට. ඔන්න මචං ජර්සිය නම් මරු ඈ පින්ක් බන්ඩල් එක ඉතින් සුපිරියක්ම තමයි. ඉතින් ඔන්න ගන්නවා නම් මචං ලෑස්ති වෙලා ඉන්න අනිවාර්යයෙන්ම කොල්ල සෙට් එක ෆුට්බෝල් සීන් එකම එනවා මචං. හරිද? ඉතින් ෆුට්බෝල් ෂර්ට් වලට ආස කට්ටිය ගන්න. ඉතින් ඔන්න මචං ඒකත් ජූනි 10 වෙනිදා එනවා කියලා තමයි අපිට කියලා තියෙන්නේ. ඉතින් කොහොම වෙයිද දන්නේ නැහැ බොයිස්. පොඩ්ඩක් එහා මෙහා වෙන්න පුළුවන්. ඒක මචං ගණන් ගන්න එපා. ඉතින් ඔන්න ගන්න කොල්ල සෙට් එක ඉතින් අනිවාර්යයෙන්ම සුපිරියක් වේවි. ඉතින් මොකද මචං ওই ෆුට්බෝල් ෂර්ට් වලට එහෙම ආස කරන ගොඩක් කොල්ලෝ ඉතින් ඉන්නවා. ඉතින් ඒක නිසා මං හිතනවා කොල්ලෝ ටික ගනීවි කියලා. ඉතින් මේක පරණම බණ්ඩල් මචං. හරිද? ඉතින් හැම දෙයක්ම රිටර්න් කරනවනේ දැන්. ඉතින් මචං එක දිගට දැන් රිටර්න් කරා YTE අරවයි මේවයි සෑහෙන රිටර්න් කරා. ඉතින් බොයිස් ඔන්න ඔය ටික තමයි අපිට එන්න තියෙන්නේ. ඉතින් මචං තව ඉස්සරහටත් ඉවෙන්ට් සෙට් එකක් එන්න තියෙනවා. හරිද බොයිස්? ඉතින් මම ඒ ටිකත් ඔයාලට ඉතින් අරන් එන්නම්. ඉතින් එහෙනම් බොයිස් subscribe කරලා සෙට් වෙලා ඉන්න. ඉස්සරහට ඉවෙන්ට් සෙට් එකක් වෙනවා. ඒ වගේ මම වීඩියෝ ගේන්නම්. ඉතින් බොයිස් එහෙනම් ඉතින් අදට අපි ගිහිල්ලා එන්නම්. හැමෝටම ජය වේවා.